ඔලෙවල් සාමාන්‍ය පෙළ දක්වා විශාක විද්‍යාලය ඉගෙන ගත්තා. සාමාන්‍ය පෙළට මට A8යි B එකක් තිබුණා. පස්සේ 2024 මැයි මාසේ ඔලෙවල් ලියලා මාස 6ක් ඇතුළත වගේ නොවැම්බර් මාසේ ආපහු A level විභාගය ලිව්වා. මට A level වලට A3ක් ඇවිල්ලා තියෙනවා. ඇත්තටම ගොඩක් සතුටුයි. අම්මලා තාත්තලා මට ගොඩක් උදව් කළා. ගුරුවරු හැමෝටම ස්තුති කරන්න ඕන. මට ඇත්තටම කිසිම පීඩනයක් තිබුණ නැහැ. මම හරිම සැහැල්ලුවෙන් තමයි වැඩ ටික කරගෙන ගියේ. නංගිලා මල්ලිලා එක සෙල්ලම් කර සංගීත කටයුතු වල යෙදෙමින් අමාරුවෙන් කළේ නැහැ. පොතෙන් විතරක් හිටියේ නැහැ. හැමදේම කරගෙන රිසල්ට් එකක් ගත්තේ. ඇයි මෙහෙම හිතුනේ? සාමාන්‍ය පෙළට මොහොත දීලා මාස 6ක් ඇතුළත ගණිතය වගේ අංකයකින් ඉස්කරට මොහොත දෙන්නේ. ඇත්තටම මම පොඩි කාලේ ඉඳන් ගණිතය සහ විද්‍යා විෂයන් වලට කැමැත්තෙන් තමයි වැඩ කළේ. 10 වසරේ 11 වසරේ වගේ තියෙනවා මම 9 වසරේදී වගේ අධ්‍යයනය කළා. මම තනියම අධ්‍යයනය කළ ඉවර කළා. ඒක නිසා මම 10 වසරේ ඉඳන් A level අධ්‍යාපන කටයුතු වලට පන්ති වලට සහභාගී වෙලා ඒ වැඩ ටික කරගෙන ගියා. මගේ තාත්තත් A level ගණිත අංශය උගන්වන ගුරුවරයෙක්. ඒක නිසා මගේ එහෙම විශේෂ කැමැත්තක් තිබ්බා මාත් තාත්තා වගේම ගණිත අංශයෙන් ඉහළට යන්න ඕනේ කියලා. බයක් දැනුන්නේ නැද්ද? ඒතර මේක ලොකු අභියෝගයක් වුණා. මම විශාක විද්‍යාලේ ඉඳලා එකෙන් අස් වෙලා තමයි A levels ලිව්වේ. එතකොට ඒක ලොකු අභියෝගයක්. ලංකාවේ හොඳ මිස් කෝලෙක ඉඳලා අස් වෙන එක. ඒ වුණාට මට ලොකු විශ්වාසයක් තිබුණා මට පුළුවන් වෙයි කියලා රිසල්ට් එකක් ගන්න. ඒක නිසා මම මේ අභියෝගයට මුහුණ දීලා විභාග ලියන්න ඇප්ලයි කරා. කැම්පස් ගිහිල්ලා විශ්වවිද්‍යාල මහාචාර්යවරියක් වෙලා රටට සේවය කරන්න තමයි මගේ බලාපොරොත්තුව.